මාස් ඉන්ස්ටිටියුට් වෙතින් ඔබට තිලින කරන රුමේනියානු භාෂා පන්තියට ඔබ සම්සාදරයෙන් පිළිගන්නවා. ගුණතුතුරෝර් අදම ඔයාලට කලින් ඉගැන්වූ ක්‍රියාපද පාඩමකට අදාළව මට ලැබුණු කමෙන්ට් එකක් සඳහා ඔබට කෙටි පැහැදිලි කිරීමක් කරන්න මම හිතුවා. ඒ තමයි මට කන්න වෙලාවත් තියෙනවාද ආම්තිම්සමනංක් මම ඔබට මේ ආකාරයට උච්චාරණය කළ යුතුයි කියලා ඉගැන්වුවා ඔබට මතක ඇති. ඉතින් මට ලැබුණු කමෙන්ට් එක තමයි මනංක් නෙමෙයි මනංච් කියන අදහස. හොඳයි අපි මේක තවත් සරලව මේ ආකාරයට ඉගෙන ගමු. මෙහි මම කියන්නේ ආම් කියන වචනය ආවහම අපි උත්තර ලබා දිය යුත්තේ මනංච් යනුවෙන් නොව මනංක් යනුවෙනි. මේ පැහැදිලි කර ගැනීමට ඔබට මතක තියාගන්න පුළුවන් විදියට මම පොඩි ව්‍යාකරණ පාඩමක් ඔයාලට කියලා දෙන්නම්. සිංහල භාෂාවේදී අපි ඉගෙනගෙන තියෙනවා නේද මම නම් මී අපි නම් මූ යන තියරිය. අන්න ඒ වගේ තමයි රුමේනියානු භාෂාවෙත් අපි යොදන කතෘ අනුව එහි ක්‍රියාපදයේ අග කොටස වෙනස් වෙනවා. මම මෙය මෙසේ පැහැදිලි කරලා දෙන්නම්. අපි ඒ කියන්නේ නොයි. රුමේනියානු භාෂාවේ අපි ගැන කියවෙන ඕනෑම ක්‍රියාපදයක් අවසන් වන්නේ ම අකුරෙනි. මේට උදාහරණ වශයෙන් නොයි සුන්තෙම්, නොයි අවෙම්, නොයි මෙර්ජෙම්. ඊළඟ වචනේ තමයි ඔබ, තු. රුමේනියානු භාෂාවේදී ඔබ ගැන කියවෙන බොහෝ වාක්‍ය අවසන් වන්නේ ඊ අකුරෙනි. මේට උදාහරණ වශයෙන් tu ești, tu ai, tu mergi. අවසාන වචනය ඇවිල්ලා ඔබලා, voi. රුමේනියානු භාෂාවේ භාවිතා වන voi බහුවචනවලදී එය වාක්‍යයක අවසන් වන්නේ ц අක්ෂරය එකතු වීමෙනි. මේට උදාහරණ වශයෙන් voi sunteți, voi aveți යනුවෙන් වාක්‍යයේ ස්වරූපය වෙනස් වෙනවා. අපි මේ නැවත වරක් බලමු. Noi suntem, noi avem, noi mergem, tu ești, tu ai, tu mergi, voi sunteți, voi aveți. මට ලැබුණු කමෙන්ට් එකට මම තවත් වැදගත් කරුණු කිහිපයක් මේ සමගම ඔබට පැහැදිලි කරලා දෙන්නම්. ඉංග්‍රීසි භාෂාවට අනුව ක අක්ෂරය රුමේනියානු භාෂාවේ වාක්‍යයකට භාවිතා වන අවස්ථාව අනුව එහි උච්චාරණය කරන විදිය වෙනස් වෙනවා. එයට රුමේනියානු භාෂාවේ රීතියක් තියෙනවා. එහි පළවෙනි රීතිය තමයි ක අකුර තනිව හෝ අකුරට පසුව ආ, ඕ, ඌ, ල, ර, න, ට යෙදෙන විට එය ක ලෙස උච්චාරණය කළ යුතුයි. අපි මෙයට උදාහරණ කිහිපයක් බලමු. ආකුරට උදාහරණ වශයෙන් කාල් අශ්වයා, කාල්. කෝපය කාන, කාන. ඊළඟ අකුර ඕ කොපිල් ළමයා, කෝද් කේතය, කෝද්. ඊළඟ අකුර ඌ කූර්ස් පාඨමාලාව, කුචීත් පිහිය, කුචීත්. අපි නැවත වතාවක් මේ වචන ටික බලමු. කාල්, කාන, කොපිල්, කෝද්, කූර්ස්, කුචීත්. හොඳයි අපේ ඊළඟ රීතිය තමයි ක අකුරට පසුව ඒ අකුර හෝ ඊ අකුර යෙදෙන විට එය ච ලෙස උච්චාරණය කළ යුතුයි.
ඊ අකුරට change පහ change රාත්‍රී ආහාරය චීනා චීනා ඔබ කනවා munch munch ඊ අකුරට උදාහරණ චෙර්ක් රවුම චෙර්ක් chai තේ chai අපි නැවත වතාවක් මේ වචන ටික බලමු change චීනා munch චෙර්ක් chai හොඳයි ඔබට දැන් තේරෙනවා ඇති munch කියන වචනේ අපි භාවිත කරන්නේ to ඒ කියන්නේ ඔබ කියන පුද්ගල සර්වනාම පදේ සඳහායි. ඒ විට අපට වාක්‍ය මෙසේ සෑදිය හැකි. ඔබට කන්න වෙලාවක් තිබෙනවාද? Do I pinch munch? Do I pinch munch? අද පාඩමෙනුත් ඔයාලා යමක් ඉගෙන ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. මගේ වීඩියෝ නරඹන, කමෙන්ට් කරන, ලයික් කරන සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. අපි නැවත අලුත් වීඩියෝකින් හමු වෙමු. ලර්වදරේ